මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ කොහොමද ඔයාගේ පරණ A-level result වල certificate ඔන්ලයින්ම ගෙන්න ගන්න ගෙදරටම. ඉතින් ඉස්සලාම Google එකට ගිහිල්ලා මේ විදිහට search කරලා පළවෙනියට එන මේ වෙබ්සයිට් එකට යන්න. මේ වෙබ්සයිට් එකේ link එක මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඉතින් මේකෙන් තා පල්ලෙහාට ගියාම තියෙනවා our service වල online certificate කියලා තැනක්. අන්න ඒක click කරන්න. click කරාට පස්සේ එනවා request certificate කියලා තැනක්. මෙන්න මේ green icon box එක ඒකත් click කරන්න. ඊළඟට අහනවා ඔයාගේ NIC number එක. ඉතින් ඔයාගේ NIC number එක මේ විදිහට enter කරන්න ඕනේ. ඊළඟට mobile number එක. ඊළඟට අහන්නේ email address එක. ඉතින් මේ දෙක ඔයා වැඩ කරන ඔයාගාව තියෙන email address එකක්, ඔයාගාව තියෙන mobile number එකක් අනිවාර්යෙන් enter කරන්න. ඊළඟට I agree button එක click කරනවා. ඊට පස්සේ I am not a robot button එක click කරනවා. ඊළඟට next button එක click කරනවා. දැන් ඔයාලා enter කරපු email එකට සහ mobile number එකට එනවා SMS එකක්, email එකට mail එකක් එනවා. ඉතින් ඒක එනකම් මේ විදිහට අපි ටිකක් වෙලා ඉමු. මෙන්න මේ විදිහට එනවා OTP එක. මේක select කරලා copy කර ගන්නවා. copy කරගෙන මේ විදිහට මේකේ paste කරලා submit button එක click කරනවා. ඊළඟට තියෙන්නේ ඔයාගේ exam එක select කරන්න. මම A level කියලා මේ විදිහට select කරනවා. ඒ වගේම තියෙනවා මොන අවුරුද්දේද? 2019 තමයි මම ගන්න අවුරුද්ද. ඊට පස්සේ යනවා index number එක. ඉතින් 2019 ඔයාට ඒ අදාළ index number එක මේ විදිහට enter කරලා confirm කරන්න. මෙතනදී ඔයාගේ විස්තර ටික ආයෙසරයක් බලා ගන්න පුළුවන්. නම එහෙම පෙන්නනවා. ඔයාගේ index number එක හරි නම් ඔයාලට මේකෙන් check කර ගන්න පුළුවන්. මේ page එකේ පල්ලෙහාට යන්න. පල්ලෙහා තියෙන confirm කියලා බටන් එකක්. ඒකත් ආයෙසරයක් click කරන්න. දැන් අහනවා මොන certificate type එකකටද ඔයාට අවශ්‍ය කරන්න කියලා. ඉතින් ඔයාට local certificate එකක් ඕන නම් ඔයාට පුළුවන් මේ tick එක දාන්න. නැත්නම් ඔයාට foreign country certificate එකක් ඕන නම් මේක දැම්ම හැකි. ඊළඟට foreign ministry certificate එකක් ඕන නම් ඒක දැම්ම හැකි. මේ විදිහට කැමති එකක් ඔයාලට select කරන්න පුළුවන්. ඉතින් මම select කරන්න type එක තමයි local certificate කියන එක. ඒ වගේම කොච්චර copies ගන්නක් ඔයාට අවශ්‍යයිද කියලා මෙතනදී select කරන්න පුළුවන්. maximum දෙන්නේ 5යි. ඉතින් මට අවශ්‍ය 1යි. ඉතින් එකක් වෙන්නේ total ගාන රුපියල් 600යි. එක local certificate එක. දැන් මෙතන තියෙන මේ confirm and proceed කියන බටන් එක click කරන්න. click කරලා ඔයාට මෙතන දෙන්න තියෙනවා collection method එක select කරන්න. ඊටදී මම දෙනවා මේ speed force කියන එක. ඊට පස්සේ proceed බටන් එක click කරනවා. දැන් තියෙන්නේ ඔයාට delivery address එක enter කරන්න. කියන්නේ ඔයාලා කොහාටද මේ certificate එක එන්න ඕනේ කියලා මෙතන විස්තරයට enter කරන්න. ඉස්සරහ නම ගහන්න. ඊළඟට address එක දාන්න. ඊට පස්සේ city එක select කරන්න. ඊළඟට ඔයාගේ province එක enter කරන්න. ඊට පස්සේ postal code එක enter කරන්න. ඊට පස්සේ submit button එක click කරන්න. දැන් මෙතනදී පෙන්වනවා price එක. දැන් local certificate එකක් රුපියල් 600යි, delivery cost එක රුපියල් 200යි, total එක රුපියල් 800යි. ඊළඟට proceed to payments කියන button එක click කරන්න. දැන් මෙතනදී දානවා මොකක්ද payment method එක? මම දෙන්නේ card payment. ඊට පස්සේ ආයෙත් proceed button එක click කරනවා. දැන් enter කරන්න තියෙන bank details ඔයාගේ card එකේ details, card number එක දාන්න තියෙනවා. expire month එක select කරන්න තියෙනවා. expire year එක select කරන්න තියෙනවා. card holder එකට නම දාන්න තියෙනවා. ඒ වගේම security code එක දාන්න තියෙනවා. ඔය විදිහට card එකේ details ටික enter කරලා pay now button එක ඔබන්න ඕනේ. ඉතින් මේකෙදි 101.75ක service charge එකකුත් add වෙනවා. ඒතකොට total 814යි. දැන් අපේ phone එකට එනවා code එකක්. ඒ code එක copy කරලා මෙතන මේ තියෙන SMS OTP කියන එකට දාලා submit button එක click කරනවා. ඊළඟට මේ order details page එක පෙන්නනවා. ඉතින් පල්ලෙහාට ගිහිල්ලා I proceed කියලා button එකක් තියෙනවා. ඒක click කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ඒ අදාළ result එක මේ විදිහට preview කරනවා. ඉතින් මෙතනදී නම, ඒ වගේම year එක, index number එක, ඒ වගේම ඔයාගේ ඒ අදාළ subject ටික, ගත්ත grade එක, ඒ වගේම definitions මේ වගේ සේරම විස්තර ටික මෙතනදී පෙන්නනවා. ඉතින් මේකෙදී ඔයාලට මේක incorrect නම්, මේ තොරතුරු වැරදි නම් පල්ලෙහා තියෙනවා මේ incorrect result කියලා බටන් එක. මේක click කරලා යන්න පුළුවන්. මේක හරි නම් කිසි ගැටලුවක් නැත්නම් මෙතන මේ check button එක click කරලා proceed button එක click කර හැකියි. ඊට පස්සේ මෙතනදී පෙන්නනවා මේ reference number එක. ඉතින් මේක අනිවාර්යෙන් save කරලා තියාගන්න. මොකද මේකෙන් තමයි ඉස්සරහට ඔයාගේ මේ result certificate එක මොන වගේ තැනක දැන් තියෙන්නේ, මේක එයිද නැද්ද, මොන හරි ගැටලුවක් වුණොත් එහෙම මේ නම්බර එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි ඔයාගේ A level exam එකේ result certificate එක ඔයාලා ගෙදරටම online ගෙන්න ගන්න තියෙන ක්‍රමය. එහෙනම්
thank you බැලුවට. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.